ඉලෙක්ට්‍රොනික් ගේට්ස් ටික මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ගොඩ දාලා දෙන්නම්. තව 2019න් පස්සේ ආපු MCQs ප්‍රැක්ටිස් එකකුත් දෙන්න. රයිට්. හරි. එතකොට අපිට ප්‍රධාන වශයෙන් ළමයි ගේට්ස් 5ක් තියෙනවා. මේ ගේට් එකක අදහස් ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ හිතන්න ළමයෙක් ඉන්නවා. මේ ළමයාට මේ සාමාන්‍යයෙන් අපි දකුණ උස්සන්න කියලා ඕඩර් එකක් දුන්නොත් එහෙම මෙයා හරියටම දකුණු අතම උස්සයිද? හරිද? සාමාන්‍යයෙන් ළමයි මොකද ළමයි වෙන්නේ? ළමයි 50කට විතර අපි ඔහොම මේ ඕඩර් එකක් දුන්නොත් එහෙනම් සමහරු වම උස්සයි, සමහරු දකුණු උස්සන කට්ටියක් ඉඳී රයිට් ඒ වගේ. ඊට පස්සේ අපිට දකුණයි වමයි දෙකම උස්සන්න කිව්වොත් එහෙම හරිද? දකුණයි වමයි දෙකම උස්සන්න කිව්වොත් එහෙම දෙකම උස්සන කට්ටියක් ඉඳී සමහරට එක අතක් විතර උස්සන කට්ටියකුත් ඉඳී. හරිද? ඕක තමයි සාමාන්‍ය ළමයි පිරිසකට ඕඩර් එකක් දුන්නොත් එහෙම ස්වභාවය. අන්න ඒ වගේ ළමයි අපි පරිපතවලදීත් අපි කරන්ට් එක තියෙනවද නැද්ද? හරිද? තියෙනවා නම් 1යි කියනවා නැත්තම් නැහැ කියලා කියනවා 0 කියලා කියනවා. ඒතකොට නෝ කරන්ට් එක දෙන බව හා නැති බව අනුව මේ පරිපතවල සමහර තර්ක අපිට හදා ගන්න පුළුවන්. ඒ වලින් එන අවුට්පුට් එක අපි කරන්ට් එක දෙන බව නැති බව අනුව විවිධ තර්කයන් වලට ගොඩනගලා තියෙනවා. ඒතකොට ඒ වගේ තර්ක 5ක් තමයි අපි මෙතනදී මේ ගේට්ටු 5ක් කියලා අරන් තියෙන්නේ. හරිද? මම ඉස්සල්ලාම තෝරගන්න ළමයි ඕ ద్వාරය කියන එක. ඕ කිව්වහම අර සිංහලෙන් නිකන් ඕ කියන්නේ මොකද්ද? ඕ කියන්නේ නිකන් ඕ හෝ ඔයා හෝ එයා කියන වගේ අදහසක් නම් ඕ කියන නිකන් හෝ වගේ අදහසක්. හරිද? හෝ ඔයා හරි එයා හරි රයිට් අන්න ඒ වගේ අදහසක්. ඒකෙන් ළමයි ඕර් ద్వාරයේ තියෙන ලක්ෂණය තමයි හරිද? ඕර් ద్వාරයක හරිද පරිපත සංකේතය ගත්තොත් එහෙම මෙන්න මේ වගේ වෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ගන්න පුළුවන් පරිපත් සංකේතය ඕක නෙමෙයි මෙන්න මේක රයිට් ඔන්න ඔය වගේ පරිපත් සංකේතයක්. එතකොට මේකෙදි ළමයි මෙන්න මේ පැත්ත මම ඔය ඇඳ පැත්ත ඉන්පුට් එක මේ පැත්තට අපි දෙන්නේ ඉන්පුට්ස් මේ පැත්තට දෙනවා අවුට්පුට්ස් රයිට්. එතකොට ළමයි සාමාන්‍යයෙන් හෝනේ එතකොට ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි සංඥාව එකයි නේ. කියන්නේ දෙන්නගේ එක්කෙනෙක්ට හරි කරන්ට් එකක් හම්බුනොත් එහෙම අපි අන්තිම අවුට්පුට් එකත් එක වෙනවා. හරි දෙන්නගේ එක්කෙනෙක් හරි එක වුණොත් ඇති අවුට්පුට් එක එකක් වෙනවා. රයිට්. ඊළඟට දෙන්නගෙන් දෙන්නම බිඳුව වුණොත් එහෙම තමයි මේකෙදි අවුට්පුට් එක 0 වෙන්නේ. නැත්තම් දෙන්නගේ එක්කෙනෙක් හරි එක වෙච්ච වෙලාවකදී හැමතිස්සෙම අවුට්පුට් එක එකක් වෙන්නේ. හරිද? ඔන්නක තමයි ඕර්. හෝ කියන්නේ හෝ කියලා අදහසින් ගන්න ඕර් ద్వාරයේ ලක්ෂණය ඕක. ඒක මාර ලේසි. එතකොට අපි සත්‍යතා වගුව කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ සත්‍යතා වගුව කියන එක. රයිට්. එතකොට මේකෙදි අපි කරලා ළමයි දෙන්න පුළුවන් හැම සංඥාවක්ම දානවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒගෙන් ගන්න පුළුවන් වාට 0 ඒවා දෙකක් එක යවන්න පුළුවන් 1 1 එකක්. අපි සාමාන්‍යයෙන් ළමයි මේක ලියන විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට සත්‍යතා වගුවක් අඳින්නොත් එහෙම අපි කරන්නේ හරි සාමාන්‍ය සිග්නල් ඉන්පුට් දෙකයි නම් තියෙන්නේ ළමයි. හරිද? ඉන්පුට් දෙකයි නම් තියෙන්නේ AB කියලා ඉන්පුට් දෙකයි නම් තියෙන්නේ අපි කරන්නේ 4ක් ගන්නවා. ඒ කියන්නේ බිංදුව ඒවා දෙකයි එක ඒවා දෙකයි. ඊට පස්සේ ඉතුරු ටික මාරුවෙන් මාරුට දානවා. B ට දානකොට මාරුවෙන් මාරුට දානවා. පයින් එක යන දාද්දි බිංදුව ඒවා දෙකයි හරිද? බිංදුව ඒවා දෙකයි එක ඒවා දෙකයි හරිද? ඔහොම දානවා. රයිට්. ඊට පස්සේ අන්තිම රිසල්ට් එක ලියන්න මෙහෙමයි ළමයි. ඕර් ద్వාරයන්නේ දෙන්නගේ එක්කෙනෙක් හරි එකයි නම් උත්තරේ එකයි. ඒතකොට දැන් මෙතන මේ දෙන්නගේ එක්කෙනෙක් හරි එකයි උත්තරේ එකයි. හරිද? මේ අවස්ථාවේ අන්තිම අවස්ථා දෙකේ ඔක්කොගෙම එහෙමයි. මෙතන දෙන්නගේ එකයි කියන අනිවාර්යෙන්ම එකයි. මෙතන විතරක් මොකක්ද දෙන්නේ? දෙන්නම බිඳුව වෙද්දි උත්තරේ බිඳුවයි. හරිද? ඔන්නෝ තමයි ඕර් ద్వාරයේ හැටි. රයිට්. රයිට් ටක් ගාලා ඒකට පොඩි ෂෝට් නෝට් එකක් අවශ්‍ය නම් දාගන්න. නැත්නම් ඔලුවට දාගත්තත් කමන්නේ. හරිද? ඔන්නෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තත් කමන්නේ කොහොම හරි. හැබැයි මෙන්න මෙතන සම්පූර්ණ සාරාංශය තියෙනවා. හරිද? ඔන්නෝම ෆොටෝ එකක් ගහගත්තත් හරි. නැත්නම් ඕගොල්ලෝ පොඩි නෝට් එකක් දාගන්න. දෙන්නගෙන් එක්කෙනෙක් හෝ එකක් විට උත්තරේ එකයි. දෙන්නම බිඳුවක් වූ විට උත්තරේ බිඳුවයි. ඔක තමයි මේකට තියෙන සමරිය. රයිට්. හරි. ඊට පස්සේ අපි යන් AND ద్వාරයට. AND ద్వාරදී කියලා මෙහෙම AND ద్వාරදී එහෙම බෑ. AND ద్వාරදී දෙන්නම එකක් විය යුතුයි. දෙන්නම එකක් වුණොත් විතරයි විතරයි උත්තරේ එකක් වෙන්නේ. දෙන්නම එකක් වුණොත් විතරයි උත්තරේ එකක් වෙන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් හරි බිඳුවක් වුණොත් එහෙම උත්තරේ බිඳුවයි. හරිද? AND කියන්නේ
දෙදෙනාම අවශ්‍යයි කියන එක. දෙදෙනාම අවශ්‍ය වේ. දෙදෙනාම අවශ්‍ය වේ. ඇන්ඩ්නේ දෙදෙනාම අවශ්‍ය වේ. දෙන්නගෙන් එක්කෙනෙක් හරි බිඳුවක් වුණොත් එහෙම උත්තරේ බිඳුවක් එන්නේ. එතකොට එයාගෙත් අපි අර විදිහට ළමයි ගත්තොත් එහෙම සත්‍යතා වගුවක් මෙන්න මේ වගේ. මට අතනදී පොඩි ප්‍රකාශනයක් ලියන්න තියෙනවා. මම ඒක ලියන විදිහ කියලා දෙන්නම්. හරිද? ඔන්න ඔහම ගත්තොත් එහෙම A B කියලා අපි දැන් මෙතනදී ඉන්පුට්ස් දෙකයි ළමයි. මෙතනත් ඉන්පුට්ස් දෙකයි ගන්නෙ. හරිද? ගත්තොත් එහෙම ළමයි හිතන්න මම මෙයාට අර විදිහටම ළමයි එක බිඳුව කියලා ගත්තොත් මේ පැත්තට එක බිඳුව කියලා මාරු වුණාට දාන්න. එතකොට දෙන්නම එකක් වුණොත් විතරයි උත්තරේ එකක් වෙන්නේ. ඒ කියන්නේ මේ පළවෙනි අවස්ථාවේදී විතරයි ළමයි උත්තරේ එකක් වෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම උත්තරේ බිඳුව වෙන්නේ. කෙනෙක් හරි බිඳුව හිටියොත් එහෙම අන්තිම උත්තරේ බිඳුවයි. රයිට්. හරි. ඔන්නෝමයි තියෙන්නේ. හරි. එතකොට ළමයි මේකදී අපි සත්‍යතා අපි මෙතන ප්‍රකාශන ලියන්න આવොත් මේකදී අපි ලියන්නේ ප්‍රකාශන මෙහෙමයි ළමයි. 1 ඒ කියන්නේ A පළවෙනි ඉන්පුට් එක දාන්න දෙවෙනි ඉන්පුට් එක සමානයි අවසාන උත්තරය කියලා ලියන්නේ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ළමයි මේ පැත්තේ 1 වුණොත් එහා පැත්තේ බිඳුව වුණොත් ඒත් උත්තරේ එකයිනේ. හරිද? ඔන්න ඔහොම වෙනවා එතකොට. රයිට්. මේක තමයි අපි අර බූලියන් ප්‍රකාශනයක් ලියන්න කිව්වොත් එහෙම. හරිද? බූලියන් ප්‍රකාශනයක් ලියන්න කිව්වොත් එහෙම ඕර් ද්වාරට ලියවෙන්න ඕනේ ඕක. හරිද? ඕර් ද්වාරට ලියවෙන්න ඕනේ ඕක. ඊට පස්සේ ඇන් ද්වාරට ගියාම ළමයි දෙන්නම එක වුණොත් විතරක් එක වෙන විදිහට අපිට ලියන්න පුළුවන් ළමයි ಗುಣ කිරීමක් විදිහට. හරිද? ඒ කියන්නේ අපි ගුණ කිරීම ළමයි සාමාන්‍යයෙන් ගණිතයේදී 0 එකකින් පෙන්වන ඒ ඩොට් එකකින් දාන්න පුළුවන් අපිට a ඩොට් b සමාන අන්තිම අංශක. එතකොට හිතන්න එකවරක් එක උත්තරේ එකයි. හැබැයි එකවරක් බිඳුව උත්තරේ බිඳුව. ඒ කියන්නේ එකක් හරි බිඳුවක් වුණොත් එහෙම උත්තරේ බිඳුව. ඒ හින්දා මෙන්න මේක තමයි මෙතනට හරියන බූලියන් ප්‍රකාශනය වෙන්නේ. බූලියන් ප්‍රකාශනය AND ද්වාරයකට හරියන විදිහට. හරි. ඔන්න AND ද්වාරය. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. අපි යන් ප්‍රශ්න වලට ගියාට පස්සේ ඔයගන්ට ඒකේ ඊළඟ ප්‍රැක්ටිස් එක ගන්න පුළුවන්. හරි. ඊළඟට not ද්වාරයකට යන්න. not ද්වාරය කියන්නේ සරල දෙයක්. එයා ළමයි තියෙන දේ නැහැ කියන එක කරන්නේ. හරි. තියෙන දේ නැහැ කියන. හරිද? ඒ කියන්නේ not ද්වාරයක දෙන ළමයි මේ not ද්වාරයට මෙයාගේ පරිපස් සංකේතය ඕක තමයි. හරිද? පරිපස් සංකේතය එහෙම ත්‍රිකෝණයකට ඉස්සරහට ඩොට් එකක් දාලා තියෙනවා. හරිද? එතකොට මේකෙදි මම එකයි කියලා කිව්වොත් එහෙම මෙයා කියනවා නෑ අර දකුණු උස්සන්නකෝ වම් උස්සන ළමයි වගේ තමයි මෙයා. හරිද? එකයි කිව්වොත් එහෙම බිඳුවයි කියනවා. බිඳුවක් දුන්නොත් එහෙම මෙයා එක පෙන්වනවා. කරන්ට් එක තිබ්බොත් මෙයා කරන්ට් එක නෑ කියනවා. කරන්ට් එක නැත්තම් මෙයා තියනවා කියනවා. අනිත් පැත්තට වැඩ කරන්නේ. පැහැදිලිද? ඕකෙදි අපි කරන්නේ ළමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ මෙතනදී ආන්සර් එක වෙන්නේ ළමයි ඉන්පුට් එකේ මේ අපි කියනවා මෙහෙම ඉන්පුට් එකේ අනුපූරකය කියලා කියනවා. අනුපූරකය කියන එකේ අදහස ළමයි අනිත් පැත්ත කියන එක. ඒ කියන්නේ අනිත් පැත්ත කන පිට. හරිද? ඒ කියන්නේ q සමානයි එකේ අනුපූරකය කියන ළමයි බිඳුව. ඒ කියන්නේ එක වුණොත් එහෙම. අපි දෙන ඉන්පුට් එක එකයි නම් ඒකේ අනුපූරකය කියන්නේ බිඳුව ළමයි. ඒතර අපි දෙන්නේ බිඳුවක් නම් බිඳුවේ අනුපූරකය කියන්නේ එකයි කියන එක ළමයි. අර මෙන්න මේ උඩින් ඉරක් ගහලා පෙන්වන්න ඒක. ඒ වෙන එක සංකේත. රයිට්. හරි. දැන් ඕකේ හොඳම කාරණාව තමයි මේකට අපි වෙන මෙහෙම වුණොත් අපිට පුළුවන් ළමයි ඕක ඕර් ද්වාරයකට ඔය ඕර් ද්වාරයේ ඉස්සරහට අපිට නොට් එකක් හයි කරන්න පුළුවන්. නොට් එකක් හයි කරාම වෙන්නේ මේකයි. එතකොට ඕර් ද්වාරයට මම එක බිඳුව කියලා සිග්නල් එකක් දුන්නොත් 1.0 ළමයි ඕර් ද්වාරයන්. එතකොට දෙන්නගෙන් ඕන එකක් එක වුණොත් එහෙම උත්තරේ එකයිනේ. හැබැයි ඉස්සර නොට් එකක් දාව ගන්න නොට් එක මොකද්ද කරලා මේ එක නැවත වතාව අනිත් පැත්ත හරවනවා. කියන්නේ එකේ අනිත් පැත්ත. හරිද? නොට් එකෙන් ගන්න එකම දෙයයි. එයාට හම්බෙන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත හරවන එක කරන්නේ. එයාට එකයි හම්බෙන්නේ. එයා බිඳුව කරනවා. එතකොට ළමයි ඔය වගේ ඕර් ද්වාරයක් ඉස්සරහින් නොට් එකක් තියෙනවා නම් ඕක අපිට සරලව අඳින්න පුළුවන්. ඔය ඕර් ද්වාරෙටම ඉස්සරහට නිකන් චූඩියට නිකන් පොඩි ඔන්නෝම නිකන් පොඩි ගැටයක් දානවා ඉස්සරහ. හරිද? එතකොට අපි මේකට නමක් කියලා මේ නෝර් ද්වාරයක් කියලා. නොට් ඒ කියන්නේ ඕර් දන නොට් ද්වාරය කියන්නේ මොන තමයි නෝර් ද්වාරයක් කියලා. ඊට පස්සේ තවදුරටත් ළමයි අපිට මෙහෙමත් පුළුවන් AND ද්වාරයකටත් ඉස්සරහට නොට් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට එක බිඳුව වගේ දුන්නොත් 1.0යි ගුණ කරාම එන උත්තරේ බිඳුවයිනේ. කියන්නේ ඕර් මේක AND ගන්නෙ.
ඇන්ඩ් එකේදී දෙන්නම එකක් වුණොත් විතරයි උත්තරේ එකක් වෙන්නේ. එතකොට දෙන්නම එකක් වෙන්න ඕනේ. එක්කෙනෙක් බිංදුව ඉඳන් මෙතනදී උත්තරේ බිංදුවයි වෙන්නේ. එතකොට නොට් එකකට පුළුවන් ওই බිංදුව අනිත් පැත්තවල එකක් කියලා පෙන්නන්න. නොට් එකෙන් ගන්න ඕක එකක් කරලා පෙන්නන එක. එතකොට මේ දෙන්නගෙම එකතුවක් විදිහට අඳින්න එක අපිට තනි එකක් විදිහට අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තනි එකක් විදිහට අඳින්න පුළුවන්. එතකොට මේකට අපිට කියන්න පුළුවන් ළමයි නමක් නෑන්ඩ් ද්වාරයක් කියලා. නෑන්ඩ් ද්වාරයක්. ඒ කියන්නේ නොට් දන හරිද ඇන්ඩ් දන නොට් කියන එක අදහස් තමයි අපි නෑන්ඩ් ද්වාරයක් කියලා කියනවා. ඒතකොට විභාගෙදී නෑන්ඩ් ද්වාරයක් හරි නෝර් ද්වාරයක් කියලා හරි තිබ්බොත් එහෙම බය වෙන්න එපා. ඒ අර ලොකු දෙයක් නෙමෙයි. අර ඕවර් එකටම නොට් එකක් එකතු කරලා එන එක. හරිද? නෑන්ඩ් කිව්වොත් එහෙම ඇන්ඩ් එකටම නොට් එකක් එකතු කරලා එන එක. හරිද? හරි රයිට්. එහෙනම් මෙන්න මේක නොට් එක දාගන්න. නොට් එක දාගෙන ළමයි ඊට පස්සේ මෙන්න මේක දාගන්න ඕනේ. හරි. දැන් අපිට පාස් පෙවර්ස් කිහිපයක් try කරන්න පුළුවන්. ඒ ටිකක් try කරලා මං ඊළඟ ద్వාර දෙකට යන්න. ඒ කියන්නේ x OR ద్వාරයටයි x NOR ద్వාරයටයි ඊට පස්සේ අන්තිමටම යන්න. හරි. මේ ටික පොඩ්ඩක් නෝට් එකක් දාගන්න ඕ. හරිද? ওই ටිකේ නෝට් එකක් දාගන්න. right. හරිද? හරි. යන් පාස් පෙවර්ස් වලට ඉස්සලාම අපි පොඩ්ඩක් ලේසියකින් බලමු. ලේසියකින් බලලා පටන් ගමු. ලේසිය වල හැබැයි පොඩ්ඩක් අන්තිම ටිකේ නම් එච්චරම ලේසියව තිබෙත් නැහැ. මේ හරි මේක පොඩ්ඩක් සාපේක්ෂව ලේසි 2020 ඇවිල්ලා තියෙන එක. මේ දිග ළමයි පහත ඇති පරිපථයේ ABC තර්කයේ ద్వාරයන් පහක් දක්වලා තියෙනවලු. තර්කයේ ප්‍රධානයන් ළමයි ප්‍රධානයන්. ඒ කියන්නේ මෙන්න මෙතනදී පෙන්වලා තියෙන්නේ ප්‍රධානයන් ඉන්පුට්ස්. මෙතන ළමයි බිඳුව කියන එක මේකේ අදහස. හරිද? මෙහෙම රේඛාවක් උඩ නම් මේගොල්ලෝ තියෙන්නේ. රේඛාව උඩ නම් තියෙන්නේ පල්ලෙහාව මට්ටම කියලා මුකුත් නැහැ කියන එක. කියන්නේ බිඳුවයි කියන එක. උඩට ඇවිල්ලා තියෙනවා කියන්නේ එකයි කියන එක. රයිට්. ওই විදිහට. එතකොට ඕකේ එක එක අවස්ථාවල් ටිකක් තියෙන්නේ. හරිද? ඔන්නෝම තප්පර වලට ඕක වෙන් වෙලා තියෙන්නේ. තප්පර වලින් තප්පර වලට යන සිග්නල්ස් ටිකක් ගැන තමයි මෙතන දීලා තියෙන්නේ. හරිද? ඔහොම වෙන් කරගත්තාම තේරෙනවා හොඳට. විභාගෙදි මෙහෙම ඉරික ගහමින් ඉන්නපා මම මේ තේරුම් ගන්න ඕනින්ද කරේ. ඒතර මෙතන ළමයි එකක් සංඥාව එකක් වෙනේම රතු පාටින් පෙන්නන්න. හරිද? ඔය විදිහට සංඥාව එකක් වෙන අවස්ථාවල ටික. හරිද? ඔන්නෝම රතු පාටින් පෙන්නන්න. හරි. එතකොට ළමයි බලමු ඉස්සල්ලාම මේ තාර්කික ප්‍රධානයන් පහක් දක්වලා තියෙනවලු. නිවැරදි හැඩය අවුට්පුට් එක නිවැරදි හැඩය. අපි මෙහෙම කරමු ළමයි. මෙහෙම කරමු. දැන් පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙම මේකෙදි මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕන. දැන් මේ අන්තිමෙම මොකද්ද ළමයි? මේ ගැටලුවක් විසඳන්නම් වාලේ විසඳන්න එපා. දැන් මේ අන්තිමෙම මොකද්ද? මේක ඕර්නේ. මේක මොකද්ද? ඇන්ඩ්. එතකොට ඕර් එකේදී ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි සංඥාවෙන් මොකක් හරි එකක් එකයි නම් අන්තිම උත්තරේ එකයි නේද? ඕර් එකට එන්න ඉන්පුට් වලින් එකක් හරි හරිද? එකක් හෝ එක වෙනකොට අන්තිමාංශ එක වෙනවා. හරිද? ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ළමයි ඔයා ඉස්සල්ලාම ඒකෙන් උත්තරට අපිට අයින් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ලා මෙතනදී ඕර් කියන එක කියනට තනියෙන් එන එක්කෙනා කවුද? කනෙක්ට් එක කියනවා C. හරිද? C. එතකොට C එක වෙන ඕනෑම අවස්ථාවක අවසන් පිළිතුරත් එක විය යුතුයි. හරිද? ඒ කියන්නේ අපේ තර්කයේ මෙච්චර අපි නිකම්ම විසඳන්නම් වල විසඳන්නේ නැහැ. පොඩ්ඩක් ඉගෙන ගත්තේ පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඕර් ద్వාරයක ලක්ෂණය තමයි එයාට හම්බෙන සිග්නල්ස් වලින් එකක් හරි එක වෙනකොට අන්තිම උත්තරෙත් එකයි කියලා එයා පෙන්නනවා. හරිනේ. එතකොට මේ එයා තනියෙන් දැන් මෙතනදී එතකොට එකක් හරි එක වෙනකොට අන්තිම උත්තරේ එකක් වෙනවා. රයිට්. එතකොට මෙතනදී මේ පාඩන අවස්ථා තුනේම පළවෙනි අවස්ථාවේදී බිඳුවයි. හරිද? ඒකෙන් අපිට මුකුත් කියන්න බෑ. හැබැයි C එක වෙන අවස්ථාවලට බලමු. මෙතනදී C එක වෙලා තියෙනවා. අන්තිමේට කලින් තප්පරේ C එක වෙලා තියෙනවා. හරිනේ. එතකොට එහෙනම් ළමයි පිළිතුරු වල අන්තිමේට කලින් තප්පරේ කියන්නේ මෙතරනේ එක වෙලා තියෙන්න ඕනේ. මේතෙන් එක වෙලා තියෙන්න ඕනේ. හරිද? එතකොට අනිත් උත්තර වැරදි ළමයි එහෙනම්. හරිද? අනිත් ඒවා ගිහිම නෑ කියන්නේ වැරදි. දැක්කද? කෙලින්ම 4 1 3 5 අයින් කරන්න පුළුවන්. ඇයි අයින් කරේ? ඕර් ద్వාරයෙන් අපිට ගන්න තියෙන දේ තමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි එක වෙන්න ඕන. දෙන්නගෙන් එක්කෙනෙක් හරි එක වුණොත් උත්තරේ එකයි. එතකොට ඒ විදිහට තියෙන්නේ
එතකොට C එක වෙන සෑම අවස්ථාවකම අවසන් පිළිතුර එකක් විය යුතුයි. එතකොට එහෙම දැන් මෙතන C එක වෙනවනේ මෙතනදී එතකොට ඒ විදිහට තියෙන්නේ ආන්සර්ස් 2යි 4යි විතරයි. ඊළඟට මෙතනට ගියාම මෙතන පොඩ්ඩක් අය බලමු. ඊට පස්සේ A හා B and නේ ළමයි and එකක් වෙන්නේ කොහොම වුණොත්ද? and එකක් වෙන්නේ කොහොම වුණොත්ද? and එකක් වෙන්නේ කොහොම වුණොත්ද? අපිට අන්තිම පිළිතුර දැන් හරි ඔන්න C එකක් වුණාම එක වෙන අවස්ථාව ටික අපි හරි. ඊට පස්සේ තව C එකක් වෙනකොට විතර නෙමෙයි ළමයි අනිත්‍ය වගේ මේ උඩින් එන සංඥාව හරිද මෙයා එකක් වුණොත් විතරයිනේ අපි එකක් කියලා ගත්තේ. මේ උඩින් එන සංඥාව අපි නිල් සංඥාවක් කියලා ගත්තොත් මේ උඩ කට්ටිය එන සංඥාවත් එකක් වුණොත් එක වෙන්න පුළුවන් නේද? ඒතර උඩ කට්ටිය එන සංඥාව එකක් වෙන්න මොකක්ද දෙන්න ඕනේ? and නේ. උඩ තියෙන and ද්වාර ළමයි and ද්වාරකෙන් හරිද and ද්වාරකින් එළියට එකක් එන්න නම් and ද්වාරකින් එළියට එකක් එන්න නම් හරිද and ද්වාරකින් එළියට එකක් එන්න නම් මොකක්ද දෙන්න ඕනේ? and ද්වාරකෙ එළියට එකක් එන්න ළමයි දෙන්නම එකක් වෙන්න ඕනේ. ඒතර බාන්න උඩදී දෙන්නම එකක් එන්නේ කොතනද කියලා බලන්න. දෙන්නම එකක් වෙන්න ළමයි. හරිද? දැන් අපි මේ අවස්ථාව ටික තේරුම් ගත්තනේ. ඒක නැවත බලන්න අවශ්‍ය නැහැ. අනිත් අවස්ථා වලින් බලමු. මෙතනින් දෙන්නම එකක් වෙලා නැහැ. හරිද? මේ තප්පරේදී හින්දා හරියන්නේ නැහැ. මෙන්න මෙතනින් දෙන්නම එකක් වෙලා තියෙනවානේ. එහෙනම් කීවෙනි තප්පරේද 1 2 3 4 හතෙන් තප්පරේදී ඔන්න දෙන්නම එකක් වෙලා තියෙනවා. 1 2 3 4 දී 1යි. අපිට අනිත් උත්තරේ මොකද්ද? ඒකෙදි එහෙම පෙන්නලා නැහැ. ඒ කියන්නේ 7 වෙනි උත්තරේ වෙන්න බෑ. අපි ඊට ටිකක් පොඩ්ඩක් චෙක් කරා යන්. ඊට පස්සේ මෙතනදී ඊළඟ තප්පරේදී දෙන්නම එකක් වෙලා නැහැනේ. ඒ හින්දා උත්තරේ 1 වෙනි දන්නේ නැහැ. මෙතනදී ඔන්න 5 වෙනි තප්පරේදී දෙන්නම එකක් වෙලා තියෙනවා. 6 වෙනි තප්පරේදීනේ. ඒ කියන්නේ මෙතන ඒක පෙන්නලා තියෙනවා. රයිට්. හරි එහෙනම් උත්තරේ 2 වෙන්න ඕනේ. හරි එතනදී අපි මුලින් ළමයි ඔක ගොඩාක් වෙලා අරගෙන හදන්න ඕනේ නැහැ MCQs. එතකොට අපි කරන්න ඕනේ තේරුම් ගන්න. මොකෙන්ද අපි අල්ලගන්නේ? එතකොට ඕර්නේ අන්තිමට තියෙන්නේ. එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි C එකක් වෙන සෑම පිටම පිළිතුර එකක් විය යුතුයි. ඒ දෙකෙන් අපිට 2 සහ 5 2 සහ 2 හෝ 4 කියලා එනවා ආන්සර්ස්. ඊට පස්සේ අපි ඊතුරු එකෙන් එකක් විතර බැලුවොත් අපිට උත්තරේ 2 කියන එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩේ වගේ and වලින් එකක් වෙනවා නම් A B දෙන්නම එකක් වෙන අවස්ථාවල් වෙන්න ඕනේ. රයිට් අග්ගාඩු බඩත් වෙන හදා ගන්න. රයිට් ඊළඟට දී ඇති පරිපතය සමකවන්නේ මොකේටද කියලා අහනවා. දැන් මේක මොකක්ද ළමයි ඉස්සරහා තියෙන්නේ? මෙතන ඔයාලට පේනවා and එකක් වගේ නේද? මේ ටික නිකන් and එකක් වගේ නේද? රයිට් ඒ ටික නිකන් and එකක් වගේ. මෙතන මේ පොඩි ගැට කෑල්ලක් තියෙනව නේද? ගැට කෑල්ලක් කියන එක අදහස මොකක්ද ළමයි? ගැට කෑල්ලක් තියෙන්නේ මොකේද? මෙහෙම ගැටයක් ගැහුවේ මොකේද? අපි ඉස්සරහට නොට් එකක් තිබ්බ වෙලාවෙදිනේ. නොට් එකක් තිබ්බ වෙලාවෙත් තමයි ගැටයක් දැම්මේ. හරිනේ. ඔන්න මම ඔක දිගේ අරගත්තා. ඊට පස්සේ මොකද කරන් තියෙන්නේ? ඉන්පුට් දෙකක් ගහුවා. ඒ ඉන්පුට් දෙකම ළමයි හැබැයි එකකට කනෙක්ට් කරලා තියෙනවා. ඉන්පුට් දෙක මේගොල්ලෝ එකකට කනෙක්ට් කරලා පරිපතය සමකවන්න මොකේද කියලා කියන්නේ. මේක ඉතින් මෙහෙමනේ. හරිද? ඔයා මේ පැත්තෙන් එකේ සංඥාවක් දුන්නොත් එහෙම මෙහෙනුත් යන්නේ එකයි මෙහෙනුත් යන්නේ එකයි අවසන් පිළිතුරත් එකයි. මෙතනදී ඕක කන්වර්ට් කරනවා අනිත් පැත්තට. එතකොට අවසන් පිළිතුර බිඳුවයි. ඊට පස්සේ ඔයාට 1 සහ බිඳුව විතරයි ළමයි දෙන්න පුළුවන්. මොකද මෙතන සින්න ඉන්පුට්ස් එකයිනේ තියෙන්නේ. ඉන්පුට් එකයි තියෙන්නේ. කොහොම කරත් ඔයාට ඉන්පුට් එකයි මෙතන විතරයි දෙන්න පුළුවන්. ඒකම තමයි දෙපැත්තටම යන්නේ. ඊට පස්සේ බිඳුවක් දුන්නොත් මොකක්ද දෙන්නේ? උඩිනුත් බිඳුවයි යටිනුත් බිඳුවයි 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 බිඳුව අනිත් පැත්ත ගහනවා නොට් එකෙන්. එතකොට උත්තරේ එකයි. එතකොට මේකෙදි වෙලා තියෙන මොකද්ද ළමයි? කහ පාට සංඥාව බලන්න. එක දුන්නාම අවසන් පිළිතුර බිඳුව වෙලා තිබ්බා. කොළ පාට සංඥාව බලන්න. බිඳුව දුන්නාම අවසන් පිළිතුර 1 වෙලා තිබ්බා. හරිනේ. එහෙනම් මේක වැඩ කරලා තියෙන ළමයි නොට් එකක් වගේ. හරිද? 1යි කිව්වහම බිඳුවයි කියනවා. බිඳුවයි කිව්වහම 1යි කියනවා. ඒ කවුද නොට්? තියෙන දේ නැත කියලා පෙන්නන එක්කෙනා නොට්. හරිනේ. එතකොට උත්තරේ එන්න ඕනේ 1 වෙන්න ඕනේ. හරි මේ ටික තේරුම් අරගෙන හදන්න ඕනේ. හරිද? බලන්න තේරුණාද කියලා. මෙතන මේ තිබ්බ පරිපතේ කොටස් වලට කැඩුවා. ඊට පස්සේ සංඥා දෙදී බැලුවා. සිග්නල්ස් දෙදී බැලුවා. අන්තිම පිළිතුර එන විදිහ. ඒතර අපිට තේරුම් ගත්ත ළමයි සිග්නල්ස් දෙකයි දෙන්න පුළුවන්. ඊට වඩා කරන්න බෑ කියලා. ඒතර වට නිකම්ම උත්තරයක් එනවා. මේක එතකොට නොට් එකක් වගේ වැඩ කරලා තියෙන්නේ කියන එක තේරෙනවා. හරි. නොට් එකේ සිග්නල්ස් දෙකයි දෙන්න පුළුවන්. එකයි නම් බිඳුවයි කියනවා. බිඳුවයි නම් එකයි කියනවා. රයිට්. හරි. ඊළඟට
තවයන් ඕකෙම ඇවිල්ලා තිබ්බ එකට මේකෙදිත් අපිට ඔය නොට් වගේ වගේ විදිහට හදන්න පුළුවන්. අපි XOR ද්වාරත් කතා කරමු මේ MCQ ස්ටාර්ට් කරලාම කතා කරමු. ඒකෙන් වැඩි ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හැබැයි අහලා තියෙනවා 2011 වගේ මම හිතනවා මම මෙතනට ඒක ගත්තේ නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මම මේක ඉවරනට පස්සේ 2011 වගේ ටික බලන්න චුට්ටක්. පරණ මේවල XOR SNOR වලින් තියෙනවා. හරිද? මම ඒක දැන් කියලා දෙන්නම්. හරි මේකත් කරලා මම පහත දක්වාදී සත්‍යතාව උගමගේ නිරූපණය කරන පරිපතය මොකද්ද? දැන් බලන්න තනින් try කරන්න ළමයි. මේ වගේ ගැටලුවක් ඉතින් අපිට එකපාරට උත්තරේ කියන්න බෑ. හරිද? පොඩ්ඩක් try කරන්න ඕනේ. හරිද? පොඩ්ඩක් try කරන්න ඕනේ මේ 2023 ගැටලුව. හැම එකම දදා බලන්න යනවා. වෙන කරන්න දෙයක් නැහැ. හරි. එතකොට මෙහෙම කරමු. මේවල ඕනගේ තව කෙටිකම එහෙමත් තියෙනවා. මම ඒවා දැන් කියන්න කාලේ නෙමෙයි. එතකොට අපි ඉස්සල්ලාම බලමු මෙන්න මෙහෙම. බිඳුව දාලා බලමුකෝ. මෙතනට බිඳුව දැම්මොත් A බිඳුවයි B බිඳුවයි අරන මෙතනින් කෙලිම බිඳුව යන මෙතන නොට් එකක් තියෙන ඉඳලා මෙතනින් එක යන්නේ පරිස්සමෙන්. එතකොට මේ එක මෙතනටම යනවා ළමයි. B එකේ තියෙන බිඳුව මෙහෙම මෙතනට එතකොට මේ බලන්න මෙතන බිඳු දෙකක් සෙට් වෙන්නේ. ඇන්ඩ් එකක් නේ තියෙන්නේ. ඇන්ඩ් එකක බිඳුව කියන්නේ උත්තරේ බිඳුවයි. හැබැයි මෙතන ඉස්සර නොට් කැලක් දාලා තියෙන ඉඳ එළියට එන අවුට්පුට් එක එකයි. හරිද? මේ පාරේ ගියොත් එහෙම නම් B වල මෙතනින් යන්නේ බිඳුවයි. උඩින් එකක් ඇවිල්ලා තියෙනවා. බිඳුවයි එකයි ගුණ කිරීම බිඳුවයි. ඇන්ඩ් එක කියන්නේ ගුණ කිරීමන්නේ. බිඳුවයි කියන්නේ ආන්සර් එක එකයි. එකයි බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගිහුවාම උත්තරේ එකයි බිඳුව එනවා එකයි එක අනිත් පැත්ත ගන්නවා කියන්නේ උත්තරේ බිඳුවයි. රයිට්. එතකොට පළවෙනි එකේ ඉඳලා බිඳුවයි ඉන්පුට් කරාට පස්සේ උත්තරේ බිඳුවක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ කියන දේ එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් ආයි එක දිහා හැරිලුවක් බලන්න එපා. පැහැදිලිද? අපි මේ එක තර්කයකින් බලන්න. හරිද? එක තර්කයක් තෝරගෙන බාන්න ඔක්කොටම දාලා. ඊට පස්සේ දෙවෙනි එකට ගියොත් එහෙම අපි ඕකම දාලා බලමු බිඳුවයි කියන එක බිඳුවයි දැම්මොත් හරිද? මෙයාගේ මෙහෙම දිගටම බිඳුවයි B වලත් ඔහොම දිගටම බිඳුවයි. එතකොට බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගන්නවා කියන්නේ එකයි. හරිද? ඊට පස්සේ අපි අනිත් සිග්නල් එකට යමු. මෙතන බිඳුව නොට් එකක් තියෙනවා අනිත් පැත්ත ගැහුවට පස්සේ එකක් වෙනවා. ඒ එක මෙහෙම පල්ලෙහාටම යනවා. මෙතනට එතකොට එකයි. එතකොට බිඳුව මෙතන නැවත නොට් එකේ අනිත් පැත්ත ගහලා එකක් වෙලා මෙතනට යනවා. එකයි බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගිහුවාම එකයි. නෑ එකයි එක අනිත් පැත්ත ගිහුවාම බිඳුවයි. රයිට්. එතකොට මෙතනට නැවත බිඳුව එකයි ගුණ කරාම බිඳුව අනිත් පැත්ත ගන්නවා කියන්නේ නැවත එකයි. බිඳුවයි වුණාම එක ඇවිල්ලා තියෙනවා. ඕකෙදි ළමයි ඒ තර්කයෙන් විතරක් ඒ පිළිතුර අයින් කරන්න බෑ. එහෙනම් ඊළඟ තර්කයටත් යන්න වෙනවා. හරිද? මං කරණීත්‍ය පේනව නේද? ඒ විදිහට කර බලන්න. පොඩ්ඩක් මේ ප්‍රශ්නේදී වෙලා යනවා. මේ කිසිම ක්‍රමයක් පාවිච්චි කරන්න නැතුව හදනකොට වෙලා යනවා ටිකක්. මේ එතකොට දෙවෙනි එකෙන් මොකද ගන්න? A1 වෙලා A බිඳුව වෙලා B1 වුණාම උත්තරේ බිඳුව වෙන්න ඕනේ. එතකොට බිඳුව වුණොත් එහෙම මෙහෙම බිඳුවයි අනිත් පැත්ත ගෙවුවාම එකයි. මෙතන එක මෙතනින් අනිත් පැත්ත ගහලා යනකොට මෙතනට බිඳුවයි. එක අර බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගෙවුවාම එකයි. එක අර බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගෙවුවාම එකයි. එකයි එක අනිත් පැත්ත ගෙවුවාම බිඳුවයි. රයිට්. එතකොට එකයි බිඳුවයි වුණාම බිඳුව. එතනදී ඒ තර්කෙත් හරි. එහෙනම් තව ටිකක් හදන්න වෙනවා. හයටම හරි දිගට බලා ගන්නත් එපා. එතකොට මෙතනින් කවන ප්‍රැක්ටිස් කරනත් හදමු. මන්න උත්තරේ දැන් මොකක්ද කියලා දන්න අර ඔයගොල්ලන්ට මුලින්ම හදවන්න ඕනින් තමයි හදවන්නේ. එතකොට ඔයගොල්ලොත් හදන්නේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක මුලින්ම කරලා ළමෙන් නම් සාමාන්‍ය දැනුමක් තියෙන ළමෙන් නම් ඔයාලට උත්තර එකපාර ගන්න පුළුවන්කම තියෙනවා. ඔය ස්කිප් කරලා ඊළඟ කොටස් ටික බලන්න. මම කියන්නේ මේ වීඩියෝ එකේ ඉතුරු කොටස් ටික බලන්න ගන්න. රයිට්.
නැත්තම් මුලින්ම මේ වැඩේට එන්ටර් ළම ඉන්නවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ප්‍රශ්න වැඩි කරලා නැත්තම් මාත් එක්කම කරන්න දිගටම ඒ නැති ළම ඉන්නවා ටක් ගාලා උත්තරේ ගන්න හැකියාවක් තියෙනවා නම් අරගෙන ඉතුරු තීර ටික බලන්න. හරි මේ එතකොට මෙතනට ගියොත් 1.0යි දුන්නාම උත්තරේ 1 වෙන්න ඕනේ බලමු. 1.0 දුන්නාම 1 වෙනවද බලමු. මෙතනින් 1 යනවා. මෙතන නොට් එක ගන්න එතකොට බිඳුවට හැරිලා යනවා මෙතනට බිඳුව. ඊට පස්සේ මෙතනින් බිඳුවයි මෙතනට බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගෙවුවාම 1යි. 1.0යි ගුණ කරාම බිඳුවයි අනිත් පැත්ත ගාම උත්තර 1යි. උඩදී 1.0 ගුණ කරාම බිඳුවයි අනිත් පැත්ත ගෙවුවාම 1යි. 1 1 1 1 අනිත් පැත්ත ගෙවුවාම බිඳුවයි. හරින 1.0යි මේගොල්ලෝ කියන විදිහට 1 ඇවිල්ලා තියෙන්න ඕනේ. බිඳුව ඇවිල්ලා තිබ්බ හින්දා එහෙනම් 2 හරියන්නේත් නැහැ. ඊට පස්සේ තුන්වෙනි එකට ගියොත් ළමයි තුන්වෙනි එකත් ඔය විදිහටම බලන්න යනවා. බිඳුවයි බිඳුවයි දැම්මහම 1 වෙනවද කියලා බලමු. බිඳුවයි බිඳුවයි දැම්මහම මෙතනින් යන්නේ එකක් වෙලා නොට් එක ගන්න. මෙතනින් කෙලිම බිඳුව පල්ලෙහාටම යනවා. B ගාවදී බිඳුව මෙතනදී එකක් වෙලා යනවා උඩටයි පල්ලෙහාටයි දෙකටම. එතකොට 1 1 බිඳුව 1 1 1 1 අනිත් පැත්තේ ගොහම බිඳුවයි 1 1 බිඳුව 1 1 1 1 අනිත් පැත්තේ ගොහම බිඳුවයි 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 බිඳුව අනිත් පැත්තේ ගොහම 1යි. බිඳුවයි බිඳුවයි වුණාම 1 වෙලා තියෙනවාද? ඔව් ඒක හරි. ඊට දෙවෙනි එක බලමු. බිඳුවයි 1යි දැම්මොත් එහෙම බිඳුව වෙන්න ඕනේ. බිඳුවයි 1යි දැම්මොත් බිඳුව වෙනවද? බිඳුවයි 1යි දැම්මම බිඳුවයි 1යි දැම්මම බිඳුවයි 1යි දැම්මම බිඳුව දැම්මා. බිඳුව දැම්මහම නොට් එකක් හින්දා 1 වෙන්න ඕනේ. පල්ලෙහාට බිඳුවම යනවා. B එකේදී 1 බිඳුව වෙන්න ඕනේ. මෙහෙටත් බිඳුව මෙතනටත් බිඳුව. 1යි බිඳුවයි බිඳුවමයි බිඳුව අනිත් පැත්තේ ගිහුවාම 1යි. බිඳුවයි 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 බිඳුව අනිත් පැත්තේ ගිහුවාම ආයි 1යි. 1 1 1 1 අනිත් පැත්තේ ගිහුවාම බිඳුවයි. රයිට්. හරිද? එතකොට දෙවෙනි එකේ උත්තරේ බිඳුවයි. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ 1.0 ඉන්පුට් කරලා බලමු. 1.0යි 1.0 ඉන්පුට් කරමු. 1.0 ඉන්පුට් කරාම 1.0 ඉන්පුට් කරාට පස්සේ ළමයි උඩට 1 අනිත් පැත්ත ගහනවා කියන්නේ බිඳුවයි පල්ලෙහාට 1 යනවා. ඊට පස්සේ මෙතනින් බිඳුව නොට් එක ගන්න. එතකොට එකක් වෙලා යනවා මෙතනටයි මෙතනටයි. 1.0යි එක් වරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහුවාම 1යි. එක් වරක් 1 1 අනිත් පැත්ත ගහනවා කියන්නේ බිඳුවයි. එක් වරක් බිඳුව එක් වරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහනවා කියන්නේ නැවත 1යි. හරි. එතකොට එතනටත් උත්තරේ 1 කියලා ඇවිල්ලා තියෙනවා. අන්තිම එක බලමු. එහෙනම් 1 1යි දෙවෙනි එක්කෙනා තුන්වෙනි එකෙන් ෆේල් වුණානේ. දැන් මෙයා තුන්වෙනි එකත් හරි ගියා. අන්තිම එකත් බලමු ඒකින්ද. 1 1 දැම්මම මොකද වෙන්නේ? 1 1 දැම්මම 1 1 දැම්මම උඩ එකට එකක් දැම්මම එක අනිත් පැත්ත ගහනවා කියන්නේ බිඳුවයි පල්ලෙහාට එකක් දැම්මම එක අනිත් පැත්ත ගහනවා කියන්නේ බිඳුවයි පල්ලෙහාටත් බිඳුවයි උඩ කෙලිම මෙතනට එකක් එනවා. බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහනවා කියන්නේ 1යි. එක්වරක් බිඳුව බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහනවා කියන්නේ 1යි. හරිද? ඊට පස්සේ 1 1 බිඳුවයි බිඳුව අනිත් පැත්ත ගහනවා 1 1 1යි එක අනිත් පැත්ත ගහනවා කියන්නේ බිඳුවයි. හරිනේ. එහෙනම් එතනදී හතරටම හරියන උත්තරේ තුන්වෙනි එක එන්න ඕනේ. හරිද? ඕන්න ඔයගොල්ලෝ මේ අනිත් ඒවාටත් මේ ටික ප්‍රැක්ටිස් එකට ඕනනම් දාලා බලන්න. කොහොම හරි හතරටම ගැලපෙන උත්තරයක් විතර තුන්වෙනි එක. හරිද? රයිට්. ඔන්න ඔය වගේ ළමයි වැඩක් තියෙනවා. මට හිතෙනවා දැන් ඔන්න දැන් මේකලු ප්‍රශ්න ටික ඔයාලට පොඩ්ඩක් මේ ගැන ප්‍රැක්ටිස් එකක් එන්න ඇති කියලා. අද ප්‍රැක්ටිස් එකක් ආව නේද? රයිට්. හරි. ඊට පස්සේ අපි ළමයි x over වලට x nor වලටයි ගිහිල්ලා මේ ඉතුරු ඒවට එමු. හරිද? x over වලට x nor වලටයි ගිහිල්ලා මේ ඉතුරු ඒවට එමු. හරිද? රයිට්. මේකේ ඇතන බූලියන් ප්‍රකාශන ටිකක් තියෙනවා. මම පොඩ්ඩක් මෙන්න මේ කොටස් දෙකත් කරලා උතන්ට එන්නම්.
XOR කියන එකට යමු. හරිද XOR කියන එකේදී සරල සාරාංශය මෙච්චර ළමයි ඉන්පුට් දෙකම එකක් වුණොත් හරිද ඉන්පුට් දෙකම එකක් වුණොත් හරිද මෙතනදී මේ 1 මේ 1 වුණොත් එයා නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙමයි ගෙදර දෙන්නම හිටියොත් නැහැ කියලා කියනවා වගේ අදහසක්. හරිද 0.0 වුණොත් නැහැ කියනවා. සරලම කතාව ළමයි දෙන්නම ඉන්නවා නම් නැත්නම් දෙන්නම ඉන්පුට් දෙන්නම සමාන නම් එයාටදී ඉන්පුට් දෙන්නම සමාන නම් හරිද ආන්සර් එක විදිහට ළමයි 0 දෙනවා. හරිද ඒ ඇවිල්ලා XOR ද්වාරයක්. XNOR ද්වාරයක් කියන්නේ ළමයි හරිද XNOR ද්වාරයක් කියන්නේ අරකෙම ඉතින් අනිත් පැත්ත. හරිද අරකෙම අනිත් පැත්ත. ඒතකොට දෙන්නම හිටියොත් 0යි කිව්වනම් මේක දෙන්නම හිටියොත් එහෙම 1යි කියනවා. හරිද එච්චර අරකෙම අනිත් පැත්ත අරකටම නොට් එකක් ගෙහුවා වගේ. හරිද ඕකොටම නොට් එකක් ගහනවා. හරිද ඕකොටම ඔන්න ඔහොමලා පිටිපස්සෙන් පොඩි කෑල්ලක් ගහන එක කරනවා. ඔය OR වගේ තියෙන එකට හරිද OR කියන එකට OR ద్వාරය ඕකනේ. ඕකට පිටිපස්සට කෑල්ලක් ගහනවා. ඕක තමයි එතකොට x මේ ගහන කෑල්ලේ නම x කියලා හිතන්න. එතකොට XOR ద్వාරය කියන්නේ ඕකට. එතකොට ඕකටම ඉස්සරහින් අපි නොට් එකක් කනෙක්ට් කරොත් මොකක්ද වෙන්නේ ළමයි? NOR ద్వාරයක් නෙන්නේ. ඒ කියන්නේ OR එකකට නොට් එකක් කනෙක්ට් කරොත් එහෙනම් මම කියන්නේ NOR කියලා. එතකොට XOR එකකට නොට් එකක් කනෙක්ට් කරොත් එහෙම XNOR කියලා කියන එච්චරයි. හරිනේ මේක XOR පිටිපස්සෙන් කෑල්ලක් ගැව්වහම ඒකටම අර ඉස්සරහින් නොට් එකක් දැම්මොත් එහෙම XNOR කියනවා එච්චරයි. මේකෙම අනිත් පැත්ත. ඔයා XOR කියන එකෙන් මතක තියාගන්න. ඒකේ නොට් එක ගහන කලින් අවස්ථාව විදිහට මතක තියාගන්න. දෙන්නම හිටියොත් එහෙම නෑ කියනවා කියලා. එහෙනම් ඔකට නොට් එකක් ගෙවුවා මොකක්ද ළමයි දෙන්නම හිටියොත් එහෙම ඔව් කියලා කියනවා නැත්තම් නෑ කියලා කියනවා. හරිද දෙන්නම හිටියොත් එහෙම මෙතනදී ඔව් කියලා කියනවා. ඔයා මේක මුලින්ම මතක තියාගන්න දෙන්නම හිටියොත් එහෙම නෑ කියනවා කියලා. ඒ XOR එක. ඒතකොට ඔකට නොට් එකක් ගාව ගමු මොකද දෙන්නේ දෙන්නම හිටියොත් එහෙම ඉන්නවා කියලා කියනවා. හරිද රයිට් අන්න එහෙමයි සීන් එක යන්නේ. හරිද ඒ කියන්නේ අපිට උදාහරණයක් විදිහට මේක ළමයි පරිපත සංකේතය ඇවිල්ලා මෙන්න මෙහෙම අපි ලියන්නේ. හරිද? මෙයාට ලියන්නේ අපි XOR එකකට ලියන්නේ ළමයි බූලියන් ප්‍රකාශනය ලියන්නේ OR ද්වාරයන්නේ. ඒ හින්දා එකතු කිරීම දානවා පොඩි රවුමක් අඳිනවා. හරිනේ ඒක මෙහෙම ඔච්චර කොට අඳින්න. හරිද Q සමානයි හරිද ඔන්න පැහැදිලිද? ඊට පස්සේ ඕකෙම NOR එකට ගියාට පස්සේ කරන්නේ හරිද ඔන්න මුඩි පොඩි කැලලක් ගන්න එක තමයි කරන්නේ. හරිද? රයිට්. NOR කියාට NOR කියලාම කෙලින්ම අනුපූරකය අනිත් පැත්ත ගන්නවා කියන එක. රයිට්. හරිද? ඔච්චරයි ඔගේ තියෙන්නේ. බූලියන් ප්‍රකාශන වලට ගියාට පස්සේ ඔච්චරයි තියෙන්නේ. රයිට්. හරිද? පැහැදිලි නේද? OR කියන එකම තමයි. හරිද? ඒකම මතක තියාගන්න තියෙන දෙන්නම හිටියොත් එහෙම මේගොල්ලෝ නැහැ කියනවා. අනිත් අවස්ථාවලදී හරි දෙන්න මාරුවට ඉන්න අවස්ථාවලදී දෙන්න මාරුවට ඉන්න අවස්ථාවලදී තියෙනවා කියලා කියනවා. හරිනේ? රයිට්. හරි. ඒතකොට ඔන්නමයි තියෙන්නේ. හරිද? දැන් දෙන්නම ඉන්න අවස්ථාවේදී නැහැ කියලා අනිත් අවස්ථාවේදී නැහැ කියන්නේ නැහැ. හරිද? අනිත් අවස්ථාවේදී ඔව් කියලා කියනවා. දෙන්නගේ එක්කෙනෙක් හරියටත් ඔව් කියලා කියනවා. හරි මේක මතක තියාගන්න මම කියන්නේ ඕකෙම අනිත් පැත්ත කියන මතක තියාගන්න NOR එක. එතකොට වැඩි ලේසි. හරිනේ රයිට්. එතකොට මේකෙදිත් අපි උදාහරණයක් විදිහට නිකන් ගත්තොත් එහෙම not එකකදී NOR එකකදී XNOR එකකදී ළමයි දෙන්නට මං එක එක සිග්නල් දුන්නොත් එහෙම XOR එක නම් මොකද්ද කරන්නේ? සාමාන්‍යයෙන් දෙන්න හිටියොත් එහෙම නෑ කියන එක කරන්නේ. ඒතකොට SNOR එක නම් not එකත් එක්ක තියෙන එක නම් මොකද කරන්නේ? දෙන්න හිටියොත් එහෙම ඉන්නවා කියලා කියනවා. අන්න දෙන්න හිටියොත් එහෙම ඉන්නවා කියලා කියනවා. දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැත්තම් මොකද කරන්නේ? දෙන්න එක්කෙනෙක් හරි නැත්තම් තමයි නෑ කියලා කියන්නේ.
නැත්තම් දෙන්නගේ එක්කෙනෙක් විතරක් නම් විතරක් ඉන්නේ තමයි නෑ කියලා කියන්නේ. හරි. හරි ඔන්න ඔය අදහසක් තමයි ඔගෙත් තියෙන්නේ. right. ඕනනම් සතදාගෝ ඕන මාත් එක්කම ආයි පාරක් ගහමු. නිකම් මතක හිටින්නත් එක්ක ගහමු. හරිද නෝරගේදී මොකද ළමයි සරලව XOR හරිද XOR එකේදී මොකක්ද දෙන්නේ සරලව දෙන්නම හිටියොත් එහෙම මොකක්ද වෙන්නේ නෑ කියන එක තමයි වෙන්නේ. දෙන්නම හිටියොත් එහෙම නෑ කියනවා. අනිත් අවස්ථාවලදී ඉන්නවා කියනවා. හරිනේ. right. ඊට පස්සේ මේකෙදි මොකක්ද වෙන්නේ ළමයි අරක අනිත් පැත්ත. 1.1.1.1 දෙන්නම හිටියොත් එහෙම ඉන්නවා කියලා තමයි කියන්නේ. අනිත් අවස්ථාවේදී නැහැ කියලා කියනවා. හරි. right ඔන්න ඔහොම මොක මතක තියාගත්තා නම් වැඩේ කොට. හරි. right. හරි ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකට වඩා ඔය මාත් එක්කම පටපට ගාලා ලිව්වනම් හරි ළමයි. උතර ඔලුවට යනවනේ. ටග් ගාලා ලියන්න තේරුම් අරගෙන ලියන්න ටග් ගාලා ඒක. XOR එකයි XNOR එකයි හරිද මෙන්න මේ ප්‍රකාශනත් ලියන්න. හරි ඒකේ ප්‍රශ්නයක් නැති හින්දා මම ඔයගලන්ට ප්‍රැක්ටිස් කරන්නම් මම ප්‍රශ්නයක් දෙන්නම් මේ ප්‍රශ්නයක් නැති හින්දා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා පාස් වෙල්ස් වල මම මේ දැන් ගත්ත කොටේ නෑ ළමයි. හරි එතකොට මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට ඒ කියන්නේ දැන් මට තව ප්‍රශ්නයක් මට හොයන්න ගියොත් චුට්ටක් වෙලා පරක් වෙනවා. ඒකයි මම මෙහෙමම ඔයගලන්ට ගන්න කියලා බැලුවේ. හරි මෙන්න මේ ප්‍රශ්නේ දාගන්නකෝ. right. හරි මෙන්න මේක හදන්න මාත් එක්ක විභාග පාස් පේස් මට්ටමට මම හදන්නම්. right. හරි ඔන්න පාස් පේස් ලෙවල් එකටම හදලා ගමු අපි. හරි. right. AB සිග්නල්ස් විදිහට මම 1 දුන්නොත් එන ආන්සර් කියන්න බලන්න. මුලින්ම 1 දෙන්න. ඒක අර පාස් පේපරයක් හදනකොට ඒක නිර්මාණශීලීව දෙන්න පුළුවන් ළමයි කොහොමද දෙයිද දන්නේ වට සිග්නල්ස්. හරිද? 1 දුන්නාම 1.1 දුන්නාම කොහොමද කියලා කියන්න ආන්සර්ස්. හරි පෝස් කරලා try කරලා ඉන්න දැන් පටන් ගන්නවා. හරිද? ඉස්සලා මොකක්ද දෙන්නේ? 1 වුණොත් මොකක්ද ළමයි AND එකක් නම් මෙතනින් එන output එක 1යි. not එකකින් ගියොත් එහෙම උත්තරේ 0 වෙන්නේ එළියට. ඊට පස්සේ මෙතනින් ගියොත් එහෙම මේක not එකක් හරහා යන්නේ. එක not එකක් කරා ඊට පස්සේ මෙතනින් බිඳුවයි මෙතනට එනකොට බිඳුවයි. දෙන්නම බිඳු වුණොත් එහෙම මිශ්‍රා තියෙන මොකක්ද x or එකක් nor එකක් නෙමෙයි or එකක්. දෙන්නම බිඳු වුණොත් එහෙම උත්තරේ ගෙදර නෑ කියලා පෙන්නන්න. දෙන්නම එකම නම් නෑ කියලා පෙන්නන්න. දෙන්නම එක වුණත් ඔතනදී බිඳුවයි කියලා පෙන්නන්න. ඊට පස්සේ අනෙක් අවස්ථාව කොළපාට අවස්ථාව බලමු. බිඳුව වුණොත් එහෙම මෙතන බිඳුවයි මෙතන 1යි වුණොත් 1යි බිඳුවයි ගුණ කරාම බිඳුවයි එළියට එන්නේ බිඳුවයි. මෙතනින් යද්දී එකක් වෙනවා. මෙතනදී 1යි මේකට ගියාට පස්සේ බිඳුවයි 1යි හරිද 1යි කියලාම දෙන්නම එකම සමාන ඉලක්කම් නොවන අවස්ථාවන්නේ. හරිද? සමාන නොවන අවස්ථාවලදී 1යි කියලා පෙන්නන්න. සමාන නොවන අවස්ථාවලදී 1යි කියලා පෙන්නන්න. හරි සමාන නොවන අවස්ථාවලදී 1යි කියලා පෙන්නන්න. සමාන නොවන අවස්ථාවලදී 1යි කියලා පෙන්නන්න. හරි. right අන්න එහෙමයි තියෙන්නේ. ඒතර ඔන්න තමයි ආන්සර්ස් එනවා. සමාන නොවන අවස්ථාවලදී 1යි කියලා පෙන්නන්න.
හරිනේ රයිට් හරි එතකොට ඔය විදිහට ළමයි ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා හදන්න ඕකම ප්‍රැක්ටිස් කරන්න x නෝර එකක් කියලා අරගෙන ඕකම ප්‍රැක්ටිස් කරන්න x නෝර කියලා අරගෙන එතකොට වැඩේ පුළුවන් හරිද x නෝර එකක් කියලා අරගෙන ප්‍රැක්ටිස් කරන්න එතකොට පෝස් කරලා try කරලා ඉන්න මුලින්ම 0.1යි හරිද ගුණ කරාට පස්සේ 0යි හරිද බිඳුවෙන් අනිත් පැත්ත හරවද්දි 1යි හරිද 1යි මෙතනින් 0යි මෙතනට 0යි හරිද දෙන්නම එක නෙමෙයි කියන්නේ එකක් කියලා පෙන්නනවා දෙන්නම සමාන නැත්තම් එකක් කියලා පෙන්නනවා x ඕවර් එකක් වුණා නම් හැබැයි මේක මොකද ළමයි x නෝර එකක් x නෝර එකක් කියන්නේ x ඕවර් එකේ අනිත් පැත්ත x ඕවර් එකේ අනිත් පැත්ත. ඒතර ඔය x ඕවර් එකෙන් හිතන්නේ ඉතල එක කියලා දාන්න. හැබැයි x නෝර ගන්න ළමයි බිඳුව වෙන්න. හරි මම ඒකයි කිව්වේ x ඕවර් මතක තියාගන්න. s ඕවර් ගේ තර්ක ටිකත් ලියනකොට ලියන්න. හරිද? හැබැයි අර x නෝර ගන්න විශේෂ මතක ඇතුව ඒක අනිත් පැත්ත ගහලා ලියන්න මතක තියාගන්න. පටල ගන්න එපා. එතකොට x ඕවර් එකේදී ළමයි දෙපැත්ත අසමාන නම් උත්තරේ බිඳුවයි. x නෝර එකේදී මේක x නෝර එකක්. right? x ඕවර් එකේදී නම් දෙපැත්ත අසමානෙද්දී උත්තරේ 1යි. මේක x නෝර එකක් ඉන්න උත්තරේ බිඳුවයි. ඊට පස්සේ ඔම්ම අනිත් පැත්තට කොළ පාරට ගියොත් එහෙම බිඳුවයි. මම මුලින්ම කරන් තියන්නේ ඒකනේ. ඊට පස්සේ අපි දෙන්නම එකක් වෙච්ච අවස්ථාවට දෙන්නම එකක් වුණාම 1 නට් එකෙන් එළියට එද්දකොට බිඳුව වෙනවා. මෙතන 1යි මෙතන 0 මෙතන කොහොමද 0 හැම අවස්ථාවෙම මෙතන 0 නේ මම දීලා තියෙන විදිහත් එක්ක. එතකොට 0 කියලාමයි x ඕවර් එකේදී නම් 1යි. ද නෑ x ඕවර් එකේදී 0 ගෙදර නෑ කියලා කියන්නේ. x ඕවර් එකේ දෙන්නම හිටියොත් එහෙම නෑ කියලා කියන්නේ. ඒ මෙතන නෝර් නොට් එකක් තියෙනවා. එතකොට x නෝර් එකක්. මේක x නෝර් එකේදී මොකක්ද දෙන්නේ? දෙන්නම බිඳුවක් වුණාම ඉන්නවා කියලා කියනවා. හරි රයිට් හරි ඔන්න ඕකෙන් ඔයාලට ඕක තේරුම් ගන්න පුළුවන්. රයිට් හරි ඔන්න ඒකට මොකද මම තව ප්‍රශ්න හොයාගෙන දැන් ගියොත් ඒ ළමයි මට මේක එඩිට් කරලා දාන්නේ මම එඩිට් කරන්නේ නැතුව කෙලින්ම වීඩියෝ එක දාන්නේ මේ මොකද යන වෙලාව ඉතුරු කර ගන්න ඕන හින්දා මේ නැත්තම් හරි එඩිට් කරලා දාන්න ගියොත් එහෙනම් තව වෙලා යනවා රයිට් හරි හරි එතකොට මේක හොඳයි මේ ප්‍රශ්නේ මට්ටමක තියෙන ප්‍රශ්නයක් විභාගණත් එන්න පුළුවන් જાති ප්‍රශ්නයක් රයිට් හරි දැන් මම හිතලා දුන්නා හරි එතකොට ඒක හරි x nor x or practice වුණා කියලා මම හිතනවා. තා පොඩ්ඩක් ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් තේරුම් ගත්තා නම් ඉතින් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනෙත් නැහැ. දැන් අපි මේක ඉතුරු පාස් පේපර්ස් තව දෙකක් තියෙනවා. මේ දෙකත් කරලා වැඩි ඉවරයක් කරලා දාමු. බෝලියම් ප්‍රකාශනත් එක්ක තියෙන ප්‍රශ්න බලන්න. දැන් එතනින් දැන් තීර ටික ඉවරයි හොඳේ. ඔයාලෙන් අදහසක් දාන්න දැන් තීර ටික එහෙම පුළුවන් වුණා නේද කියලා ගේට්ටු වල තියෙන ළමෙක් කිල්ලලා තිබ්බ මේ කොහොමද මම දාන්නත් එක්ක හිටියේ මේ ඉලෙක්ට්‍රොනික්ස් වලට තව වීඩියෝස් දෙක තුනක් මම දාන්නම් ට්‍රාන්සිස්ටර්ස් වලට එහෙම දාන්නම් තව පදාර්ථයේ විකිරණ වලටත් දාන්නම් ළමයිට අර සාමාන්‍යයෙන් මගේ හැරෙන කොටස් ඒව හින්දා මම ඒවට වෙනම දාන්නම් මේ ඔයගලන්ට තව විශේෂයෙන් ඕනේ මාතෘකා තිබ්බොත් එහෙම දක්කේ දාලා තියන මම අද දවස් ඇතුළත දාන්නම් පුළුවන් තරම් රයිට් ඉලෙක්ට්‍රොනික්ස් වලටත් කොහොමද තව වීඩියෝස් දෙකක් තුනක් දාන්න ට්‍රාන්සිස්ටර්ස් වලට එකක් දානවා මේ මෙහෙම දානවා රයිට් ABC තව මේ විකිරණශීලීතාවයට ඔය මේ අන්තිම පාඩමෙන් වගේ තියෙන වගේනුත් දාන්න. ABC ප්‍රධාන තුනක් සහිත පෙන්වාදී තාර්කික පරිපථය සලකන්න මේ පරිපථයේ F ප්‍රතිදානය වඩාත්ම හොඳින් නිරූපණය වන බෝලියානු ප්‍රකාශනය. ඔය බලන්න ඉස්සල්ලා මේ පරිපථයේදී මේ වගේ හම්බුනහම ඔයගොල්ලෝ බලන්න ඕනේ මේකෙදි මොකද්ද වෙන්නේ කියන එක. හරිද? ඒ කියන්නේ ළමයි ඉස්සල්ලාම ඔයා මේවට තර්ක ඔක්කොටම එකක් දීලා බලන්න. එක දීලා බලන්න. හරිද? එකම තර්කයක් දීලා බලන්න. මේ වගේ ගැටලුවක් හදන එක විදිහක් කියන්නේ. හරිද? එක විදිහක් ක්‍රම ගොඩක් තියෙන පුළුවන් එක විදිහක් කියන්නේ. එකයි නම් මෙතනින් උත්තරේ එකක් විදිහට ගන්න ඕනේ. මෙතනදී එකයි නම් උත්තරේ ගන්නම එක විදිහට නෙමෙයි මේක අනිත් පැත්ත ගහලා ගන්නේ නොට් එක ගන්න තියෙන. එහෙනම් ළමයි මෙතනට A නම් A විදිහටම යනවා ආන්සර් එක. B නම් ළමයි B ඩෑෂ් විදිහට යන්නේ. B අනුපූරක විදිහට යන්නේ. එතකොට මෙතනින් ඔක ಗುಣ වෙන්නේ ළමයි ගුණ කිරීමන අපි ඩොට් එකක් තියන්නේ. හරිද? ගුණ කිරීමන කොහොමද මැස් වලින් ඩොට් එකක් පාවිච්චි කරනවා කියලා ගොඩක් ළමයි දන්නවා. දන්නේ නැත්නම් දැනගන්න ඩොට් එකක් තියෙනවා ගුණ කිරීමට VG ප්‍රකාශන ගුණ කරන ළමයි ඩොට් තියලා.
හරි එතකොට මේ ඔහොම ඊට පස්සේ පල්ලෙහාට මොකක්ද දෙල්ලම B නම් B විදිහටම ඉන්පුට් වෙනවා C නම් C විදිහටම ඉන්පුට් වෙලා තියෙනවා. ඒතර එතනත් AND එකක් කියන්නේ ಗುಣ කිරීමක් BC ගුණිතය තියෙන. මේක OR කියන්නේ එකතු කිරීමක්. එහෙනම් ওই දෙන්නගේ එකතු කිරීම. අන්තිම අංශය ගන්න ඕනේ මෙයා මෙහෙම ගිහිල්ලා එන එකයි මෙයා මෙහෙම යන එකයි දෙන්නව එකතු වෙන එක තමයි කරන්නේ. හරිද? මේ දෙන්නව එකතු වෙන එක කරන්නේ. මේ දෙන්නව එකතු වෙන එක ගන්න ඕරනේ එකතු කිරීම වෙන්නේ. කියන්නේ A.B dash කියන එකට එකතු වෙන්න ඕනේ BC කියන එක. එහෙම තියෙන්නේ මේකට ඩොට් තියලා නැහැ. නිකම්ම අරන් තියෙන්නේ. කමන්න නැහැ. කොහොම කරත් උත්තර එක වෙන්න ඕන. වෙන ඒවා හරියන්නේ නැහැ. මේ අනිත් ඒවාට අනුපූරක තියෙන්න බෑ. B ට විතරයි B සහ A ඉන්න තැන්වලදී B සහ A ඉන්න තැනදී මේ B ට අනුපූරකය ඇවිල්ලා තියෙන්න ඕනේ. උත්තර එක වෙන්න ඕනේ. මොකද මෙතන විතරයි ඒක මාරු වෙන්නේ නොට් එකකට. හරි. තව එක ප්‍රශ්නයක් 2019න් පස්සේ ඔන්න ආපු ඔක්කොම ගේටු ටික මෙතන තියෙනවා සහ මම මෙතන මේ වැඩිපුර ප්‍රශ්නිකුත් කතා කරා ඔයගලන්ට. ඔයගලගේ අදහස පොඩ්ඩ අනිවාර්යයෙන්ම දාන්නමයි මේ තව මොනවද ඔයගලන්ට ඕනේ කියන එක දාන්න. මේ මාතෘකාව විදිහට මේ තියෙන පැය ගාණෙන් අපිට වැඩිපුර MCS ටික කොහොමද එකතු කරගන්න පුළුවන්. ඕනේ මම ගොඩාක් මාතෘකා YouTube එකේ දාලා තියෙන්නේ. මේ තව අවශ්‍ය දේවල් දාන්න. ඇන් දෝරලින් පවන සාධන තාර්ක දවාර පරිවත සරකා බාඩන පරිපතය නිවැරදි සත්‍යතා වගුව සත්‍යතා වගුව කුමක්ද. මෙතනද මේ බාල්ලමයි. හරිද එක සංඥාව ගියොත් එහෙම හරිද අපි මෙහෙමගම මෙතට එකක් ගියොත් අපි එකක් මුලින්ම එකයි යවලිමු. මෙහෙම බලනකොට එකයි යවල පුළුවන්ද බලමුකෝ. අවුලන්නේ මේ වෙනස් තැන් තියෙනවා. දැන් හිතනවා දැන් එකයි වහලම හැමෝගෙම උත්තරේ එක වගේ වුණොත් එහෙම ඔයා ඒ වගේ ගන්න එපා කියලා මම කියන්නේ නැතුයි. දැන් සමහර තැන් වල එකයි වහම බිඳුව එහෙම වෙලා තියෙනවා. හරිද? ඒ හින්දා කවන්නේ මුල එකයි යවලෙමු. අර සමානව හැම එකේම උත්තර තියෙන ඒවා සාමාන්‍යයෙන් ගන්න එපා. right? මෙතනදී කවන්නේ. ඒතකොට එකයි ගන්න. එකයි ගත්තාම B මොකද එල්ලන්නේ? B මෙතනට එකක් විදිහට යනවා. එතකොට නොට් එකක්නේ ගුණ කිරීම එකයි එකේ නොට් එක බිඳුවයි මෙතනට බිඳුව යනවා. මෙතන එකයි මෙතනුත් ඉන්පුට් එන එක මෙතනුත් ඉන්පුට් එන එක එකයි එකේ අනිත් පැත්ත කියන්නේ බිඳුවයි මෙතනට බිඳුව යනවා. මෙතනින් එක එනවා එකයි බිඳුව අනිත් පැත්ත ගන්නවා කියන්නේ එකයි එක් කරක් බිඳුව අනිත් පැත්ත ගන්නවා කියන්නේ එකයි. ඊළඟට හරින එකයි වුණාම උත්තරේ එක වෙන එකක් වෙන්න ඕනේ. එහෙම නැති ඒවා හරියන්නේ නැහැ. එකයි නම් උත්තරේ එක වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක වැරදි 4 වැරදි 5 වැරදි. එකයි වුණාම උත්තරේ එක වෙලා තියෙන්නේ. දෙකේ හරි තුනේ හරි උත්තරයක් එන්න ඕනේ. ඊට දෙකේ හරි තුනේ හරි දින වෙනස්කම් වලින් ඊළඟට බලන්න මොකක්ද දැන් මේක එකම ආන්සර්ස් ළමයි හොයන්න බෑ. එතකොට එහෙම ඉන්පුට් වලින් හොයන්න බෑ. මේවත් එකම ආන්සර්ස් ඉන්පුට් වලින් හොයන්න බෑ. වෙනස් කරලා තියෙන්නේ මෙන්න මේ දෙක විතරයි. ඒ කියන්නේ බිඳුවයි එකයි දීලා බලන්න. පැහැදිලි නේද? මේ ප්‍රශ්නයක් කරනකොට ඔයා හිතන්න ඕනේ. නිකම්ම උත්තරය ගන්නව නෙමෙයි. ඔය කියන තර්ක වලින් හිතන්න. මම මෙහෙම ගත්තොත් නේද හරියන්නේ ප්‍රකාශනය. මෙහෙම තර්ක කරොත් නේද? නැත්තම් නිකන් ඔහේ නිකන් දත්ත දාගෙන එහෙම හදන්න එපා ගැටලු right. ඒ කියන්නේ පොඩි තේරුමක් ඇතුව විසඳන්න. එතකොට ඔයාලට කාලය ඉතුරු වෙනවා. හරි එතකොට 0.1 දීලා බලමු. 0.1. 0.1 දුන්නාම මෙහෙට 0.0යි කියන්නේ මෙතනත් 0යි ළමයි. මේක අනිත් පැත්ත ගන්නවා කියන්නේ එකක් කියන්නේ. මෙතනින් එක කොහොමද දෙකටම යනවා. 0.1 ගුණ කරාම 0 අනිත් පැත්ත ගෙවුවාම 1යි 1 ගුණ කරාම 1යි අනිත් පැත්ත ගෙවුවාම 0යි 1 ගුණ කරාම 0යි අනිත් පැත්ත ගෙවුවාම 1යි. එතකොට 0.1 වුණාම අවුට්පුට් එක එකක් වෙලා තියෙනවා. එතකොට එහෙම එකකට හරියන්න ළමයි උත්තරේ 2. right. හරි 48 උත්තරේ 2 වෙන්නේ. ওই ටික දාලා බලුවනම් උත්තරේ එනවා. එච්චරයි නේද ගැටලු තිබ්බේ ඔච්චරයිනේ. හරි එහෙනම් ඔන්න මම හිතනවා ඔන්න ගේට්ස් ගැන ළමයෙක් අහලා තිබ්බ. මම තව ට්‍රාන්සිස්ටර්ස් වලට එහෙමත් දාන්නම්.
ඔලන්න තව විකිනවටත් මන් කොහොමත් දාන්න හිතන් ඉන්නවා ටිකක් මේ ඕගලන්ට තා මොනහරි විශේෂෙන් ඕනේ මාර්ථකා තිරනම් මට පහලින් කමෙන්ට් කරලා තියෙන මේ විදිහට තීර ටිකත් කියලා දීලා ටක් ගාලා මේ කාර්යක්ෂම විදිහට හරිද තියෙන වෙලාවෙන් වැඩේ තේරුම් යන විදිහට ඊට පස්සේ 2019 පස්සේ ප්‍රශ්න ටිකක් තෝරගෙන කියලා දෙන්නම්. මෙතන 2019 පස්සේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ටික මම මෙතනට අරගෙන තියෙන්නේ. ට්‍රාන්සිස්ටර්ස් වලට මම වෙනම වීඩියෝ එකක් ගන්නම්. මේ තව ඔයගොල්ලන්ට ඕනේ මාතෘකාව ටික මේ කමෙන්ට් කරලා තියන්න. රයිට් වැඩේ තේරුණාද කියලා පොඩ්ඩක් වෙලාව තියෙනවා නම් පොඩි කමෙන්ට් එකක් දාලා තියන්න රයිට්. හරි රයිට්.